ඔබට මතක ඇති පසුගිය කාලේ පුරාවටම ඔබ දකින්න ඇති නුවරඑළිය තියෙන තැපැල් මධ්‍යස්ථානයට වෙන්න ගිය දේ ආයතන පවරා ගන්න ඒ ආයතන විකුණන්න උත්සාහ කළා. ආණ්ඩුවට දිගින් දිගටම බල කරනවා මේ නුවරඑළිය සම්බන්ධ ගොඩනැගිලි සම්බන්ධ ගත්ත තීන්දුව වහම හකුල ගන්න. නුවරඑළිය තැපැල් කාර්යාලය සම්බන්ධයෙන් ගෙන ඇති සියලු තීරණ අත්හිටුවා එය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් යෙදවීමට තීරණය කර ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා අද අවධාරණය කළා. මේ තැපැලේ සංකේතයක් තමයි නුවරඑළියේ ඓතිහාසික ඒ තැපැල් ගොඩනැගිල්ල. පහුගිය කාලේ ඒ තැපැල් ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අවරගන්න තීන්දුව ගත්තා. අපි තා වගකීමෙන් ඔබට කියනවා නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය ඒක නෙමෙයි. ඒ නිසා අපි නුවරඑළියේ තැපැල් දෙපාර්තමේන්තුව සතු මේ රටේ ජාතික වස්තුවක් විදිහට තියෙන ඒ සංකේතවත් නුවරඑළියේ තැපැල් කන්තෝරුව සහ ඒ භූමිය නිම්මනතට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි දෙන් කරනවා. ඒක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. බොනි කර තරුවක් තවත් බොනි කර තරුවක් බොනි කර තරුවක් කලේ තනි කර බොරුවක්. තැපැල් මධ්‍යස්ථානයේ මේ වෙන විට අපි එතනින් එහාට ගිහිලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න විවිධාකාරයේ ක්‍රමවේද සකස් කරලා තියෙනවා.